බිම්බිසාර රජුගේ ඥාති පිරිස පිළිබඳව. ඒ කියන්නේ මේ ජීවිතේ ඥාතීන් නෙමෙයි. බණ අහන අය හැටියට දන්නවනේ. බිම්බිසාර රජුගෙන් පින් ඉල්ලගෙන පෙර භවයේ ඥාතීන් රජු හොයාගෙන ආවා කියන කාරණාව. ඉතින් එතකොට බුද්ධාන්තර 4ක් තිස්සෙම මේ කට්ටිය දුගතියේ ඉන්නේ. බුද්ධාන්තර 4ක් තිස්සේ පින් හොයනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන් අහුවහම ස්වාමීනි අපිට පින් දෙන්න කෙනෙක් නැද්ද කියලා කොණාගම බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියනවා ඊළඟ අන්තර්කල්පය. කොණාගම බුදුරජාණන් වහන්සේගෙන් අහුවහම සඳහන් කළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහුවට පස්සේ කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔවුන්ගේ ඥාතියෙක් ඉන්නවා බිම්බිසාර කියලා. ඉතින් එහෙනම් බිම්බිසාර රජු හොයාගෙන පින් ගන්න ඉන්නේ නිසා. මොකද්ද කරගත්ත වරද? බොහොම ඈත සංසාරේ බුද්ධාන්තරයකම තුනුරුවන්ට හොඳට දන් දෙන මහා දානපතියෙක් හිටියා. අපි අනාථපිණ්ඩික ආදී සිටුවරු වගේ. ඒ දානපතිය වෙන කවුරුවත් නෙමෙයි බිම්බිසාර රජු. හැමදාම තමන්ගේ මාලිගාවේ මහා සංඝයාට දන් දෙනවා. එක දවසක් නොයාම බැරි හදිස්සි කටයුත්තකට දුර පළාතකට යන්න සිද්ධ වුණා. දින ගණනකට එන්නේ නැහැ. දන් දෙන්න හැමදාම සියල්ල සූදානම්. තමන්ගේ ඥාතීන්ට කිව්වා ධන සම්පත් ඇති තරම් තියෙනවා. බොහොම ප්‍රණීත විදිහට මං එනකන් හැමදාම දන් දෙන්න කියලා. මේ ඥාතීන්ගේ වගකීම බාරගත්තා. පස්සේ වෙනකොට රස කැවිලි දැකලා රස කෑම දැකලා දරුමල්ලු අඬනකොට ඉල්ලලා ඔවුන් නලවගන්න එයින් රස කැවිලි දුන්නා. තුනුරුවන්ට වෙන් කරලා තිබිච්ච දේවල්. සංඝයාට පූජා කරන්න කියලා සමහර අය ගෙනල්ලා දුන්න දේවල්. ඉතින් අර එක දිගට පින් කරනකොට ඒ පින්කම පිළිබඳව තියෙන උනන්දුව උද්‍යෝගයේ අඩු වෙලා ඒ කාරණාව සම්බන්ධයෙන් තියෙන වටිනාකම අඩු වෙලා තුනුරුවන්ට වෙන් කරපු දේවල් දරුවන්ට දුන්නා. තවත් පස්සේ යනකොට තමනුත් පරිහරණය කළා. මේ සංඝයාට ගෙන ආපු දේවල්. සංඝයාට පූජා කරන්න තියෙන දේවල්. සමහරවිට අපි කියමු දානි ටික හදනවා. රස කැවිලි හදනවා. හදන ගමන් තමනුත් ටිකක් කටේ දාගන්නවා. ඉතුරු පංගුව ආයෙ හදනවා. නමුත් ඒවා ගෙනල්ලා තියෙන්නේ Tamanට නෙමෙයි මහා සංඝයා වෙනුවෙන් කියලානේ. එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕන දෙයක් කරගන්න කියලා ගෙනල්ලා දුන්නා නම් කමක් නෑ. නමුත් මහා සංඝයාට පූජා කරන්න දානෙට අරගන්න කියලා ගෙනල්ලා දුන්න දේ අර විදිහට පරිහරණය කිරීම තුළ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අන්න එහෙම කරපු පිරිසක් තමයි මේ කාලාන්තරයක් නිරේ දුක් විඳලා දුක් විඳලා මෙයින් මහා කල්ප 91කට කලින් මේගොල්ලෝ මේ වැරදි වැඩි කරන්නේ මහා කල්ප 91කට කලින්. ඒ කියන්නේ මහා කල්ප 91කින් පස්සේ තමයි තමන්ගේම ඥාතියගෙන් පින් අරගෙන ඒ දුක්ඛිතාත්ම වලින් මිදෙන්න වෙන්නේ. යහපත් දේ නමුත් කාලයක් තිස්සේ කරගෙන යනකොට ශ්‍රද්ධාව අඩු වෙනවා. ගෞරවය අඩු වෙනවා. පිනතිනේ අද කාලෙත් එහෙමම තමයි. පින්කම් කරන්න ගියහම දාන ආදී පින්කම් ලෑස්ති කරනකොට මේ ආදී වැරදි වුණ තරම් වෙනවා. සමහර වෙලාවට සංඝයාට වෙන් කරපු කොටසම භුක්ති විඳින්න විශේෂයෙන් බලාගෙන ඉන්න පිරිස් ඉන්නවා. නමුත් ඒක සංඝ සතු කරලා තියෙන කොටස. පස්සේ නමුත් සංඝයාගෙන් අවසරයක් නැතුව භුක්ති විඳින්නම සූදානම්.